අද මට හිතුණා මල් ගෝව හදලා පරිප්පු තෙම්පරාදුවක් හදලා කැරට් සම්බෝලයක් හැදුවා නම් හොඳයි කියලා. එහෙනම් ඉතින් මගෙත් එක්ක උයමු අද. අරගෙන ආපු මල් ගෝවයිගේ මේ මල් වගේ තියෙන ටික මම වෙනමම ගලවලා ගත්තා. ඊට පස්සේ මේක පොඩි කෑලි වලට කපාගෙන පාචනයකට වතුර දාලා ඒකට කහ ටිකකුයි ලුණු ටිකකුයි දාලා මේ කපාගත්ත මල් ගෝවා ටික ඒකට දාලා විනාඩි 15ක් විතර මං තියෙන්න ඇරියා. ඊට පස්සේ ඒක තව වතුරෙන් හොදලා මං ඒ වතුර ටික බේරෙන්න පැත්තකින් තියලා තිබ්බ මල් ගෝවා ටික. දැන් ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ මගේ පරිප්පු මාළුව හදාගන්න. වාචනයක් ලිපේ තියලා ඒකට තෙල් ටික දාලා තෙල් රත් වෙගෙන එනකොට සුදු ලූණු කරපිංච අමමිරිස් මේවා ඔක්කොම දාලා ඒකට මගේ පරිප්පු ටික දාගත්තා. දැන් ඉතින් මේ ඔයාලා දකින්නේ මං අර කපාගෙන හොදගත්ත මගේ මල් ගෝවා ටික. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මේකට ඕන වෙනවා ලොකු තක්කාලි ගෙඩි දෙකක්, බේලුණු ගෙඩි දෙකක්, කරපිංච, සුදු ලූණු, කැමති නම් අමු මිරිස් මේ විදිහට හදාගන්න. ඊට පස්සේ පාචනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික රත් වෙනකොට සුදු ලූණු ඉඟුරු මේවා දාලා අර කපාගත්ත ලූණුයි තක්කාලි මේකට දාන්න. ඊට පස්සේ මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, ලුණු කුඩු. එතකොට මම මේකට ගරම් මසාලත් එකතු කරා. ඒක ඉතින් අත්‍යවශ්‍ය නැහැ. ඔයා ගාව තියෙනවා නම් දාන්න. ඒව දාලා මේ අර උයාගත්ත මිශ්‍රණයට දැන් ඔයාගේ මල් ගෝවා ටික දාගන්න. දාගෙන මේකට හොඳ උකු පොල් කිරි කෝප්පයකුත් දාගෙන මද ගින්දරේ මේක උයාගන්න. දැන් තමයි හස්බන්ඩ් වැඩ ඇරලා ගෙදර ආවේ. ඉතින් මම එයා එනකන් හිටියා රැයට කන්න. සුදු බතුයි පරිප්පු තෙම්පරාදුවයි මල් ගෝවයි කැරට් සම්බෝලයි තමයි අද අපි රැයට කන්නේ.